සියලු දෙනාටම ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 2026 අගෝස්තු මාසේ මේෂ ලග්න හිමි ඔබට කොහොමද සුභාසුඵල කියලා තමයි අපි අද කතා කරන්නේ. අපි මුලින්ම බැලුවොත් මේෂ ලග්න හිමි ඔබට මේ මාසේ ඉවසීම ප්‍රගුණ කරන්න පුළුවන් නම් ඔබට ජය ගන්න පුළුවන් කියන මාසයක් බවට තමයි පත් වෙන්නේ. මුලින්ම කියන්න ඕන ඉවසන්න පුළුවන් නම් ඔබට ජය ගන්න පුළුවන්. හොඳට ඉවසන්න ඕන මාසයක් බවට පත් වෙනවා මේ මාසේ. මේෂ ලග්න හිමි ඔබට ඉවසන්න ඕනම තැන ඉවසන්න. ඉවසන්න ඕනම තැන ඉවසන්න. ඒක හොඳට මතක තියාගන්න ඕන කාරණාවක්. ඉවසන්න ඕනම තැන තමයි ඉවසන්න ඕනේ. ඒ වගේම තමයි ඔබේ පෞල් ජීවිතය ආරක්ෂා කරගන්න ඔබට ගන්න පුළුවන් හොඳම දේ මේ මාසේ අරගන්න. ඔබේ පෞල් ජීවිතය ආරක්ෂා කරගන්න, ඔබේ පෞල් ජීවිතය කළමනාකරණය කරගන්න ඔබට ගන්න පුළුවන් උප්‍රිම දේ මේ මාසේ අරගත්තොත් එimhe ඔබට ඒකෙනොත් ජය ගන්න පුළුවන්. හැකියාව ලැබෙනවා. ඒකට වැඩි කාල සීමාවක් ඔබ වැය කරන්න, වැඩි කාලයක් ඒකට වැය කළොත් එimhe ඔබට ඒකේ සුවඵල නෙලා ගන්න පුළුවන් මේ මාසේ. ඒ පැත්තට ඔබ ටිකක් වැඩි අවධානයක් දිය යුතු කාල සීමාවක්. ඒ වගේම තමයි මේෂ ලග්නෙමි ඔබ තමාගේ පවුලේ ඉන්න අයට ටිකක් අහුම්කම් දීලා වැඩ කටයුතු කිරීම ඉතාම වැදගත් වෙනවා. ඒගොල්ලොත් මොනවද ඔබට කියන්නේ කියලා ටික වෙලාවක් අහුම්කම් දෙන්න. සමහර විට ඔබේ අදහස හරියන්න පුළුවන්. නමුත් ඒගොල්ලොන්ගේ අදහස ඊටත් වඩා හරියන්න පුළුවන්. ඒ නිසා ඒ අයටත් අවස්ථාවක් දීලා බලන්න. එයාටත් අවස්ථාවක් දෙන්න ඔබ කරුණික වන්න. ඒ වගේම තමයි ඔබ බාහිර පුද්ගලයන් සමග වැඩ කටයුතු කිරීමේදී ටිකක් සැලකිලිමත්ලා වැඩ කටයුතු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. විශ්වාසයට වැඩ කටයුතු කරන්න යන්න එපා. ටිකක් හොයලා බලලා බාහිර පුද්ගලයොත් එක්ක වැඩ කටයුතු කරනකොට හොයලා බලලා වැඩ කටයුතු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම තමයි බාල සහෝදරයන් සමග වැඩ කටයුතු කිරීමේදීත් ඔබ ටිකක් සැලකිලිමත් වෙලා වැඩ කටයුතු කිරීම ඉතාම වැදගත් වෙනවා. මත ගැටු ඇති වෙන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඔබ ඒවා අවබෝධයෙන් වැඩ කටයුතු කළොත් ඒවයි තියෙන අසුබ දෝෂ මගහරවා ගැනීමේ හැකියාව ඔබට මේ මාසෙත් තියෙනවා. වැඩිපුර තියෙන්නේ අර පැත්තට යම්කිසි ගැටුම් ඇතිවීමේ ප්‍රවණතාවයක් පෙන්වනවා. ඒ නිසා ඒ පැත්ත ගැන හිතලා වැඩ කටයුතු කරන්න අවධානය තියාගන්න. ඒ වගේම තමයි මේෂ ලග්නේ මේ ඔබ මේ කාල සීමාවේ මුදල් කටයුතු සම්බන්ධ වැඩ කටයුතු කිරීමේදී ඔබ ටිකක් සැලකිලිමත් වෙලා වැඩ කටයුතු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. මුදල් ආයෝජනය කිරීම වලින් එතරම් සුවඵල ලැබෙන්නේ නැහැ. මේෂ ලග්නේ මේ ඔබට මුදල් කටයුතු සම්බන්ධ වැඩ කටයුතු කරනකොට ආයෝජනය කරනකොට ඔබ ටිකක් සැලකිලිමත් වෙලා වැඩ කටයුතු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. මං හිතනවා මේෂ ලග්නේ මේ ඔබට මේ කරුණු කනා ටික පැහැදිලි ඇති කියලා. ඉවසන්න ඕනම තැන ඉවසන්න. ඒ වගේම තමයි හැම මාසයක්ම හොඳත් නැහැ නරකත් නැහැ. ඕනම රිදී රේඛාවක අඳුරු වලාවක් තියෙනත් පුළුවන්. ඕනම අඳුරු වලාවක රිදී රේඛාවක් තියෙනත් පුළුවන්. අපිට තියෙන රාජකාරිය තමයි අඳුරු වලාව මොන වගේ එකක්ද රිදී රේඛාව මොන වගේ එකක්ද කියලා අවබෝධ කරගෙන අඳුරු වලාවාසි රිදී රේඛාව දකින්න එකයි. ඉවසන්න ඕනම තැන ඉවසන්න උත්සාහ ගන්න. අදට මම වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. තවත් වීඩියෝ එකදී හමු වෙන්න බලාපොරොත්තු තියාගෙන අදට සමු ගන්නවා. ඔබට ජයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.